හෙලෝ ළමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ආවේ මම කටාර් වලට ඇවිල්ලා කොහොමද මගේ හෙල්ත් කාඩ් එක හදාගත්තේ කියලා. ගොඩාක් අය මේ වෙනකොට හෙල්ත් කාඩ් එක හදාගන්න විදිය දන්නව ඇති සහ ගොඩාක් අයට යාළඟ ළඟ හෙල්ත් කාඩ් එකක් ඇති. මොකද කම්පැනි through ආපු කට්ටියට ඒගොල්ලෝගේ කම්පැනි එක හරහා හෙල්ත් කාඩ් එකක් හදලා දෙන නිසා. හැබැයි මම වගේ ආපු කෙනෙකුට හෙල්ත් කාඩ් එකක් හදාගන්න විදිහක් නැත්තම් මම හදාගත්ත විදිය ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද හෙල්ත් කාඩ් එක කියන්නේ guys අපේ කටාර් ID එක තරම්ම අපිට ගොඩාක් වටින දෙයක් නිසා. මොකද මට මේ දවස්වල ආපු සෞඛ්‍යමය ගැටලු කිහිපයක් නිසා මට මගේ හෙල්ත් කාඩ් එක ඉක්මනින් හදාගන්න ඕන. ඉතින් මම දවස් 2ක් ඇතුළත මගේ හෙල්ත් කාඩ් එක හදලා print කරලා මගේ අතට ලබා ගත්තා. ඉතින් මම ඒක පියවරෙන් පියවර ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මම මගේ හෙල්ත් කාඩ් එක හදාගත්තේ කියලා. මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Play Store හෝ App Store එකට ගිහින් නාකොම් කියන app එක download කරගන්න ඕනේ. already මම මගේ app එක download කරගෙන තියෙන නිසා මම ඒ app එක open කරගන්නවා. app එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම create a new account මත click කරගන්නවා. ඊට පස්සේ මේ එන registration interface එක අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි හිනා registration part එකට යමු. මුලින්ම අපි account type එක select කරගන්න ඕනේ. මට කටාර් ID එකක් තියෙන නිසා මම කටාර් citizen and residence කියන තැන tick එකක් දුන්නා. ඊට පස්සේ එන මේ interface එකේ මගේ කටාර් ID number එක සහ මගේ කටාර් phone number එක ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ I'm not robot කියන එක tick එකක් දාලා continue කරන්න ඕන. දැන් මගේ personal information දීලා strong password එකක් දීලා phone එකේ number එකට එන OTP එක ඇතුළත් කරලා continue කරන්න තමයි තියෙන්නේ. හැබැයි ඒ ස්ටෙප් එක මට කරන්න බෑ. මම already මගේ account එක create කරලා තියෙන නිසා. මගේ registration part එක complete වුණ නිසා දැන් මට තියෙන්නේ back වෙලා මගේ account එකට sign in වෙන්න. sign in දුන්නාට පස්සේ පෙන්නන මේ interface එකේ මගේ username එක සහ password එක දෙන්න ඕන. මගේ username එක වෙනුවට මගේ කටාර් ID number එකත් මගේ strong password එකත් දීලා I'm not robot tick කරලා continue කරනවා. already මම හෙල්ත් කාඩ් එකක් හදාගෙන තියෙන නිසා මගේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ. ඒත් ඔයාලා මුලින්ම sign in වෙනකොට ඔයාලට ආපහු ඔයාලගේ personal information ටික edit කරන්න වෙයි. එහෙම edit කරගත්තට පස්සේ තමයි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ step එක විදිහට අපි e-service click කරගන්නවා. එතකොට මේ වගේ option ගොඩාක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම apply for health card කියන option එක උඩ click කරගත්තා. මගේ health card එක හදාගෙන ඉවර නිසා මගේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට පෙන්වුවාට ඔයාලගේ ඇඩ්‍රස් එක දුන්නම ඔයාලට ළඟම තියෙන හෙල්ත් සෙන්ටර් එක පෙන්නනවා. ඒක ක්ලික් කරලා කන්ටිනියු කරගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි ડોකියුමන්ට් පාර්ට් එක. සබ්මිෂන් ගයිඩ්ලයින් යටතේ මේ විදිහට අපිට අවශ්‍ය ડોකියුමන්ට් ටික බලා ගන්න පුළුවන්. මෙතන ડોකියුමන්ට්ස් ගොඩක් පෙන්නලා තිබුණාට මට නම් ඕන වුණේ මගේ කටාර් ID එක සහ මගේ කරාම බිල් එකක් විතරයි. මේ තියෙන්නේ මගේ කරාම බිල් එක. කරාම බිල් එකක් කියලා කියන්නේ අපේ water bill එක සහ electricity bill එක add වෙලා තියෙන bill එකකට මම මේ bill එක special request එකක් කරලා අපේ building owner එකෙන් ඉල්ලගත්තේ. මට මගේ කරාම bill එක ඕන වුණා මගේ පදිංචිය තහවුරු කරන්න. ඒ වගේම මගේ කටාර් ID එක ඕන වුණා මගේ කටාර් වල පුරවැසිභාවය තහවුරු කරන්න. ඒ ડોකියුමන්ට් දෙක විතරයි මට ඕන වුණේ මගේ හෙල්ත් කාඩ් එකට apply කරන්න. මම මගේ කරාම bill එකේ PDF එකක් අරගෙන කටාර් ID එක මගේ Midtrash app එකෙන් download කරගෙන ඒ දෙක තමයි ડોකියුමන්ට් විදියට මගේ Naracom app එකට attach කරේ. තව ડોකියුමන්ට්ස් තියෙනවා. ඒ ડોකියුමන්ට්ස් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඔයාලා attach කරගන්න. ඒක අවශ්‍යම නැහැ. ඒ ස්ටෙප් එකට පස්සේ අපිට ඔටෝමැටිකලි හෙල්ත් කාඩ් එකක් ක්‍රියේට් වෙනවා. ඒ ක්‍රියේට් වුණාට පස්සේ තමයි අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පෙන්වන ඉන්ටර්ෆේස් එකේ ඔයගොල්ලන්ට ඔයාලගේ හෙල්ත් සෙන්ටර් එක, හෙල්ත් කාඩ් නම්බර් එක, ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම්, අපොයින්ට්මන්ට් එකක් තියෙනවා නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. ලාස්ට් ස්ටෙප් එක විදිහට මගේ නාකොම් app එකේ තියෙන මගේ ළඟම හෙල්ත් සෙන්ටර් එකට ගියා. මගේ හෙල්ත් කාඩ් එක print කරගන්න. හෙල්ත් කාඩ් print කරන්න වෙලාව වෙන් කරලා තියෙනවා. උදේ 7ත් දවල් 1ත් අතර හෙල්ත් සෙන්ටර් එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් නම්බර් එකක් අරගෙන මම කෙලින්ම හෙල්ත් කාඩ් print කරන කවුන්ටර් එකට ගියා. ඒ කවුන්ටර් එකට ගියාට පස්සේ එයා මගෙන් කටාර් ID එක ඉල්ලගත්තා. ඒ කටාර් ID එකට account එකක් create වෙලා තියෙන නිසා මට තව ඕන වුණේ passport size photo එකක් සහ රියල් 100ක් විතරයි. passport size photo එකේ scan කරගෙන එයා මට ඒක ආපහු දුන්නා. මොකද ඒ photo එක තමයි අපේ health card එකේ print වෙන්නේ. ඊට පස්සේ විනාඩි 5-10ක් අතුරත
මට මගේ කටාර් හෙල්ත් කාඩ් එකත් අතට හම්බුණා. ඒ විදිහට මම දවස් 2ක් ඇතුළත මගේ හෙල්ත් කාඩ් එක print කරගත්තා. මේක තනි දවසකින් වුණත් කරගන්න පුළුවන්. අපිට අර කියපු ડોකියුමන්ට් ටික තියෙනවා නම්. මීට වඩා ලේසි පහසු ක්‍රමයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ හෙල්ත් කාඩ් එකක් හදාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේක ඒ කෙනාට පෙන්නන්න. මොකද හරිම පහසුවෙන් මම මගේ හෙල්ත් කාඩ් එක හදාගත්තා. මොම පුළුවන් නම් Tamanටම කියලා හෙල්ත් කාඩ් එකක් හදාගන්න. ඒක ගොඩාක් වටිනවා කටාර් වල ජීවත් වෙනකොට. මගේ පෞද්ගලික අත්දැකීම තමයි මම මේ විදිහට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩුව කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම පුළුවන් නම් හෙල්ත් කාඩ් එක හදාගන්න. හෙල්ත් කාඩ් එකක් කියන එක ගොඩාක් වටිනවා අපිට අසනීපයක් හැදුනහම. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.